तो सम्मा सम्बुද්दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස. හොඳයි, මේ විහාර මහා දේවී උද්‍යාන පරිසරයට සම්බන්ධ වෙලා ඉන්න සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි, පින්නතියනි, පින්නත් දූ දරුවනි, අපේ තරුණ මහත්තුරු මහත්මියනි, ස්වාධීන රූපවාහිනිය මගින් සංවිධානය කරනු ලබන මේ ආදරවන්තයින්ගේ දින සැමරීම වස් ආදරේ සැබෑ අර්ථය, ආදරය කියන්නේ මොකක්ද? ආදරය යෞවනයන්ට පමණමද? ආදරයට වයසක් තියෙනවද? මේ කියන මේ සමාජයට, අදට වර්තමානයට, මේ නූතන යෞවනයට, තරුණ පරම්පරාවට අනාගත ලෝකේ අභියෝග ජයගන්න හරස් වෙන තැනක් තමයි ආදරය කියලා කියන්නේ. මිනිස්සුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන තැනක් තමයි ආදරය කියලා කියන්නේ. ඒක කොච්චර දරුණුද කුරිරුද කියනවා නම් සමහර විට ඒ ඉරණම තීරණය වෙන්නේ සියදිවි නසා ගැනීමකින්. එනිසා ස්වාධීන රූපවාහිනිය සංවිධානය කරන මේ කටයුත්ත හරි කාලෝචිතයි. සහ වර්තමානයේ තරුණ පරම්පරාවට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් ආමන්ත්‍රණය කිරීම හරි උචිතයි. මේ එක්කහු වෙලා ඉන්න සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ, මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ඔය ආදරය කියන එක ඕනේ. ආදරයට හරි සමානයි මෛත්‍රිය. ආදරයට හරි සමානයි ඔය මතක තියාගන්න ඕනේ මේ පටලා ගන්නවා. වර්තමානයේ බොහෝ දෙනෙකුට ආදරයක් නෙමෙයි තියෙන්නේ, කැමැත්තක් තියෙන්නේ. ඔය කැමැත්තයි ආදරයයි පටලා ගන්න එපා. කැමැත්තයි ආදරයයි පටලා ගත්තාම මේ දෙක ලියා ගන්න බැරි වුණාම තමයි දැන් ඔහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න ඕනේ මං තුල ඇති වෙලා තියෙන්නේ, මගේ සහකරුවා සහකාරිය තුල, මගේ පෙම්වතා පෙම්වතිය තුල කැමැත්තක්ද ආදරයක්ද? කැමැත්තක් ඇති වුණාම වෙන් වෙන්න බැරි හේතුව මොකක්ද? කැමැත්තක් ඇති වුණාම අර අපි කැමති කට්ටිය අපෙන් ඈත් වෙලා යනකොට ඒක දරා ගන්න බැරි වුණාම අපි ඕන තරම් දන්නවා. දැන් අවුරුදු 3-4කට කලින් ඉඳන් මේ ප්‍රදේශයේ වටපිටාවෙත් අපි ඕන තරම් මහා අහන්නත් අප්‍රසන්න සිද්ධි දලා කියන්නේ බෙල්ල කපලා යනවනේ. එහෙනම් ජීවිතේ පුරුදු වෙන්න අර කැමැති වෙනවට වඩා ආදරය කරන්න පුරුදු වෙන්න. ආදරය කරන මිනිස්සු තුල කවදාවත් ඒක හරියට අර යශෝදරා වගේ. යශෝදරාගේ තිබ්බේ කැමැත්තක්ද ආදරයක්ද? යශෝදරාගේ තිබ්බේ ආදරයක්. යශෝදරා උත්තමාවිය ගිහිල්ලා බුදුහාමුදුරුව හම්බෙනවා පිරිනිවන් පාන්න. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න යනකොට බුදුහාමුදුරුව කියනවා, පින්වත් යශෝදරාවෙනි, හම්බෙන්න ඕනේ ඔය සිද්ධාර්ථලා වගේ, ඒ උත්තමයෝ වගේ
බෝධිසත්වයොන්ට යශෝදරාල හම්බුනේ කෙසේද? මතක තියාගන්න ඕන යශෝදරාල හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථලා වගේ උත්තමයොන්ට විතරයි. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ කාටද? ඒත් යශෝදරාලා වගේ උත්තමාවියන්ට විතරයි. මේ සාමාන්‍ය උදවියට හම්බෙන්නේ නැහැ. ඒ රහත් තෙරණිය අවසර ගන්න හදනකොට පිරිනිවන් පාන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සව්වෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරති. මහා ශ්‍රාවකයෝ කල්ප ලක්ෂයක් පෙරම් පුරනාලු මොකේදද? මහා ශ්‍රාවකයෙක් වෙන්න. මේ බලන්නකො මේ සංසාර ගමනේ නිවන් දකින්නත් හරි වැදගත් ඔය ආදරය කියන එක. අග්ග සව් දෙනම අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරනවලු. ඒ කියන්නේ අග්ග ශ්‍රාවකයෙක් වෙන්න අසංකේය වූ කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් යශෝදරාවෙනි ඔබ කොච්චර කාලයක් මේ සංසාරේ මගේ පාද පරිචාරිකාව විදිහට ඉඳලා තියෙනවද? පින්වත් යශෝදරාවෙනි මුළු සංසාරෙම මගේ පාද පරිචාරිකාව නුඹ. දැන් ඒ ආදරය අපි කතා කරන එක ඔය ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියෙක් අතර ඇති වෙන සංවාදයම නෙමෙයි. ඒ ආදරේ කොච්චරක්ද කියනවනම් ඒ ආදරේ කන්තක ළඟ තිබ්බේ නැද්ද? කන්තක ගාව. ඒ ආදරේ චන්න ළඟ තිබ්බේ නැද්ද? මේ මුළු සංසාරෙම බුදුරජාණන් වහන්සේ දෙපැත්තේ දෙපස හිටපු සේරම ළඟ ඉඳලා නැද්ද? මුළු සංසාරෙම ළඟ ඉඳලා තියෙන්නේ. මුළු සංසාරෙම හෙවණැල්ල වාගේ ඉඳලා තියෙන්නේ. අවසාන රාත්‍රියේ අභිනිෂ්ක්‍රමණය කරනකොට ඔය අහලා කියවලත් ඇති. බෝධිසත්වයෝ කියනව නේද චන්න ඇමතිට මොනාශ්‍රයාද ලෑස්ති කරගන්න කියන්නේ. මේ කියනවා මේ කන්තක සූදානම් කරන්න. මොකද ඒ කන්තක විතරක්. ඒ මාලිගාවේ ඕන තරම් අශ්වයෝ හිටියා. කියනවා කන්තක සූදානම් කරන්න. කන්තක තමයි මුළු සංසාරෙම ස්වාමියා පතාගෙන ඇවිල්ලා තියෙන්නේ. නිරංජනාවෙන් එතර වුණාට පස්සේ චන්නයි බෝධිසත්වයෝ ඉපිටේ තියාගත්ත කන්තක ඔය ආභරණ ගලවනකොට කන්තක ක්ලාන්ත වෙනවා. කන්තක දෙවෙනි වතාවට ඔලු උස්සලා බලනකොට බෝධිසත්වයෝ කෙස් වැටිය කපලා දරාගන්න බෑ මේ තිරිසං සතාගේ පපුව පැලිලා මැරෙනවා. අන්න මුළු සංසාරෙම ස්වාමියා කොට තකාගෙන පතාගෙන ආපු ගමන. යශෝදරා උත්තමාවිය එන මොකුත් ඕනේ පුළුවන් නම් මේ විදිහට ජීවිතේ හැඩගස්ව ගන්න බලන්න. ජීවත් වෙන්න බලන්න. බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබා ගන්න මේ මහත් සංසාරේ පාරමිතා පුරන්න බිරිඳක් විදිහට ආධ්‍යාත්මික ශක්තිය දුන්නේ කවුද? යශෝදරා උත්තමාවිය. ඔය දරුවෝ දන් දෙනකොටත් ඉවසලා දරාගත්තේ කවුද? නිකමට අම්මගෙන් අහන්නකො අම්මේ තාත්තා පතනවද කියලා මුළු සංසාරෙම හම්බයන් කියලා. නිකන් අහන්නකො. තාත්තගෙන් අහන්නකො තාත්තේ අම්මව ප්‍රාර්ථනා කරනවද නිවන් දකින්නකම්ම කියලා. අම්මා කී ගමනක් කියලා තියෙනවද මේ ඔයාලා හින්දා හිටියේ කියලා. කියන්නේද? ඕන තරම් කියනවා. ඔය ඉතින් මොන පාද පරිචාරිකාවද සංසාරෙම. මේ අර පෙම්වතුන් පෙම්වතියන් විදිහට ගෙවන මේ කාල සීමාව තුල
බෝධිසත්වයෝ යශෝදරාවත් එදා ඉඳන්ම කටයුතු කරේ අනෙකගේ භෞතිකයට එහෙම නෙමෙයි. ප්‍රාර්ථනා කරේ අනිකගේ ලෝකෝත්තර සුවය, අනෙකගේ දියුණුව. පුදුම විදිහේ මුදිතාවකින් අනෙක දිහා බැලුව. කිසිම ඉරිසියාවක් තිබ්බේ නැහැ. ඒ ආදරය තුල තිබ්බේ අනෙකගේ සුවය, අනෙකගේ කැමැත්ත. අර මං කියන්නේ මේ ආදරය තුල කවදාවත් තරහක් තියෙන්න බෑ. ආදරය තුල කවදාවත් වෛරයක් තියෙන්න බෑ. මං ඔය පැත්ත කියනව නේද ඔය ආදරය කරනකොට බැනගන්න එක සාමාන්‍ය දෙයක් කියලා. ඒක ඔය කැමැත්තෙන් ඉන්න කට්ටියට. බෝධිසත්වයෝ රාහුල කුමාරයා ඉපදෙච්ච දවසේ අවසාන රාත්‍රියේ යශෝදරාවයි රාහුල කුමාරයාටයි සමු දීලා අභිනිෂ්ක්‍රමණය කරනවා. අභිනිෂ්ක්‍රමණය කරපු ගමන් යශෝදරා උත්තමාවිය මොකද කරන්නේ? ඔය අදවාගේ දේවාල පස්සේ ගියාද? හුණියන් කෙරුවද? දෙස් දෙවල් තිබ්බද? ඒ ආදරේ තිබ්බ කොච්චර බැඳීමක්ද කියනවා නම් යශෝදරාවිය දැනගන්නවා තමන්ගේ ස්වාමියා බෝධිසත්වයෝ හිස මුඩු කරලා. යශෝදරා මොකද කරේ? හිස මුඩු කරා. දැනගත්ත තමන්ගේ මුළු සංසාරෙම ස්වාමියා බෝධිසත්වයෝ දවසට එක වේලයි වළඳන්නේ. යශෝදරා මොකද කරේ? එක වේලක් විතරක් වැළඳුවා. දැනගත්තා මේ කසීසලු නෙමේ දරන්නේ. කසීසලු අයින් කරා. අර යශෝදරාවතේ කියනව නේද? නර ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවේවා. ප්‍රාර්ථනා කරනවා මගේ ස්වාමියා ගියේ විමුක්තිය හොයාගෙන සත්‍ය සොයාගෙන. පතනවා ගව්වෙන් ගව්ව දිවමාලිග ඉදිවෙන්නලු. කවුරු වෙනුවෙන්ද? ස්වාමියා වෙනුවෙන්. කැමැත්තද ආදරයද? ආදරය. ප්‍රාර්ථනා කරනෝ කැලේ තියෙන කොයි දේවත් රස වෙන්නලු. වෛර කරේ නැහැ. දරුවා දාලා ගියා කියලා නින්දා කරාද? නැහැ. ප්‍රාර්ථනා කරනව අවුරැස්වක්වත් එන්න එපාලු. පුළුවන් නම් ආදරය කරන්න පුරුදු වෙන්න එහෙම. කාට හරි කියන්න පුළුවන් එච්චර ආදරයක් තිබ්බ යශෝදරා උත්තමාවියට බෝධිසත්වයෝ අසාධාරණයක් කරා. නෑ. බුද්ධත්වය ලබාගෙන කිමුල්ලත් නුවරට වැඩියට පස්සේ දහම් පාසල් යනකොට මං හිතන්නේ අහලා ඇති. ඒවත් දැන් අරගෙන ජීවත් වෙන්න. සුද්ධෝදන රජුරුව දුවගෙන ඇවිල්ලා කියනවා ඔය මාලිගාවට දානෙට වඩින්න. මාලිගාවට දානෙට එනවා. දන් වළඳලා අවසානයේ සුද්ධෝදන රජුරුව කියනවා බුදුරජාණන් වහන්සේට බුදුහාමුදුරුවනේ යශෝදරාවිය කාමරේ අඬ අඬා ඉන්නවලු. බුදුහාමුදුරුවද යශෝදරාගේ කුටියට වැඩියේ යශෝදරාද බුදුහාමුදුරුව ළඟට ආවේ. මොකක්ද උනේ? බුදුහාමුදුරුව තමයි යශෝදරාගේ කුටියට වැඩියේ. බලන්නේ අර තිබ්බ සංසාරේ බැඳීම. යශෝදරා අඬනවා කියලා කිව්වා. යශෝදරාට ආධ්‍යාත්මික විමුක්තිය දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උළුවස්සෙන් ඇතුල් වෙනකොටම මොන දුකක් තියෙන්නද යශෝදරාට? මුළු සංසාරෙම එකට හිටපු මේ අවසාන ආත්මය ආය හම්බෙන්නේ නැහැ. ඉස්සරහට පැනලා වෙනතුනේ කියනවා මස් ගොබ මිරික මිරික ඇඬවලු. නිකන් නෙමෙයි. අර සමහර විට අත්දැකීම ඇත්තන්ට ඇති. දුක වැඩි වුණාම මොකද කරන්නේ?
ඒ ආදරණීයන් ළඟ ඉන්නකොට යශෝදරා උත්තමාවේ මස් ගොබ කහුල් දෙක තදින් අල්ලගෙන ඇඬුවලු. කවදාවත් වෛරයක් තිබ්බද? කවදාවත් දුකක් කනගාටුවක් ඇති වුණාට තරහක් හිතුණද? ඔය ඇයි අපිට හොම ආදරය කරන්න බැරි? අද ඉඳන් පුරුදු වෙන්න, කැමති වෙන්න ඕනේ. ඒ වුණාට කැමැත්තට වඩා එහා ගියපු මහා හරි වටිනා දෙයක් ආදරය කියලා කියන්නේ. මම ඉගෙන ගන්න කාලේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ වුණ තරම් දැකලා තියෙනවා. මොකක් හරි පොදු ටීම් වර්ක් එකක් එහෙම කරනකොට සමහර ගෑනු ළමයි එන්නේ නැහැ. අපි අහලා